අන්නේ ගැන තමයි මේ කතාව. අපි බලමු 2026 T20 ලෝක කුසලානයේ වටේට ගොඩනගෙන මේ සංකීර්ණ தত্ত্বය ඇත්තටම මොකක්ද කියලා. හරි කතාවේ හරයම තමයි මේ. හරිම කෙලින් තීරණාත්මක වගේම මුළු ක්‍රිකට් ලෝකෙම කැළඹූ ප්‍රකාශයක්. පාකිස්තාන රජය තීරණය කරලා තියෙනවා එයාලා ඉන්දියාවට විරුද්ධව සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔය තනි තීරණයත් එක්ක 2026 T20 ලෝක කුසලානිය ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපි දැන් මේ තීරණය පිටිපස්සේ තියෙන හේතු ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. හැබැයි මේ තීරණයේ තියෙන විශේෂම දේ තමයි ඒකේ ස්වභාවය. පාකිස්තාන රජය කියනවා අපි ලෝක කුසලානයට සහභාගී වෙනවා කණ්ඩායමට අවසරක් දීලා තියෙන්නේ. නමුත් එකම එක කොන්දේසියයි තියෙන්නේ පෙබරවාරි 15 වෙනිදා ඉන්දියාවත් එක්ක තියෙන මැච් එකට නම් බහින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේක සම්පූර්ණ වර්ජනයක් නෙවෙයි තෝරලා බේරලා කරන වර්ජනයක්. පාකිස්තානයේ මේ තීරණය නිකම්ම අහසෙන් කඩාපාත්තුන එකක් නෙවෙයි. ඒකට පසුබිමක් තියෙනවා. මේක හරියටම තේරුම් ගන්න නම් අපි මේ තරඟාවලිය සම්බන්ධයෙන්ම මෑතකදී වුණු තවත් සිදුවීමක් දිහා බලන්න ඕන. එතකොට තමයි මේ තීරණයේ බරපතලකම අපිට තේරෙන්නේ. මේ සිදුවීම් මාලාව පටන් ගන්නේ IPL එකෙන්. බංගලාදේශ ක්‍රීඩකයෙක්ව ඉවත් කිරීමත් එක්ක බංගලාදේශය ආරක්ෂක හේතු පෙන්නලා ඉන්දියාවට එන්න බෑ කියනවා. ඊට පස්සේ යාලා ඉල්ලනවා යාලගේ මැචස් වෙන රටක තියන්න කියලා. හැබැයි ICC එක ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. අවසාන ප්‍රතිඵලය බංගලාදේශයේ තරඟාවලියෙන්ම එළියට යනවා. ඒ වෙනුවට ස්කොට්ලන්තය ඇතුළට එනවා. මේකෙන් ICC එකේ ස්ථාවරය කොච්චර දැඩිද කියලා පැහැදිලිවම පේනවා නේද? මෙතනදී දෙපාර්ශවයේම තර්ක හරිම පැහැදිලි. බංග්ලාදේශය ඇහුවේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවයි ගිවිසුම් වල සාධාරණත්වයයි ගැන. ඒත් ICC එකේ ස්ථාවරය වුණේ තරගාවලියේ නීති රීති සහ කාලසටහන කිසිම කෙනෙක් වෙනුවෙන් වෙනස් කරන්න බෑ කියන එක. ඉතින් මේ මතගැටුම කෙලවරුණු විදිය අපි දැක්කා. ඉතින් බංග්ලාදේශයට වුණු දේ මුළු ලෝකයේම දන්න පසුබිමක තමයි පාකිස්තානයේ මේ තමන්ගේම තීරණය ගන්නෙ. මේක ලොකු අවදානමක් අරගෙන හොඳටම හිතලා බලලා ගත්ත තීරණයක් බව අපිට පැහැදිලි. මේක එක රැයකින් ගත්ත තීරණයක් නෙමෙයි. ටික කාලයක් තිස්සේ තිබුණු අවිනිශ්චිතතාවයකින් පස්සේ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අගමැතිවරයා එක්ක ඉහළ පෙළ සාකච්ඡා පවත්වනවා. පෙබරවාරි 2 වෙනිදා තීරණය කියනවා කියලා පොරොන්දු වෙලා අන්තිමේදී ඒ තීරණය එළියට එනවා. ඒ තමයි තරගාවලියට එනවා. හැබැයි ඉන්දියාවත් එක්ක මැච් එක වර්ජනය කරනවා. හොඳයි. පාකිස්තානයේ මේ තීරණයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ඒ කියන්නේ ICC එක කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? එයාලගේ ප්‍රතිචාරය හරිම දැඩි සහ පැහැදිලි එකක් වුණා. ICC එක හරිම කෙලින් කියනවා තෝරාගත් සහභාගීත්වය කියන එක එයාලා කොහෙත්ම පිළිගන්නේ නැහැ කියලා. එයාලගේ තර්කය තමයි ගෝලීය තරගාවලියකදී එක කණ්ඩායමකට Tamanට කැමති මැචස් තෝරගෙන සෙල්ලම් කරන්න බෑ කියන එක. මේක ක්‍රීඩාවේ මූලික මූලධර්මයක් කඩකිරීමක්. ඊටත් වඩා ICC එක අනුතුරු අඟවනවා මේ වෙඩෙන් වෙන්න පුළුවන් දරුණු ප්‍රතිඵල ගැන. එයාලා කියනවා මේක පාකිස්තානීය ක්‍රිකට් අනාගතයට විතරක් නෙවෙයි මුළු ගෝලීය ක්‍රිකට් පද්ධතියටම දීර්ඝකාලීන බලපෑමක් ඇති කරන්න පුරුවන් කියලා. මේකෙන් තේරෙනවා නේද තත්ත්වයේ බරපතලකම. හොඳයි. ICC එකේ නිල ස්ථාවරයත් පැහැදිලි. එයාලා කියන විදිහට පාකිස්තානයෙන් තවම නිල වශයෙන් දැනුම් දීලා නැහැ. හැබැයි එයාලා අවධාරණය කරනවා හැම කණ්ඩායමක්ම එකම නීතිවලට යටත් වෙන්න ඕන කියලා. ඒ වගේම එයාලා පාකිස්තානියට කියනවා ප්‍රතිවිපාක ගැන ආයෙත් හිතන්න දෙගොල්ලන්ටම පිළිගන්න පුරුවන් විසඳුමකට එන්න කියලා. මේ සිදුවීම එක තරඟයක් ගැන ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. මේක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව හරිම වැදගත් සම්දිස්ථානයකට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ මොහොත ක්‍රීඩාවේ අනාගතයට කොයි වගේ බලපෑමක් කරයිද? ඇත්තටම මේක මූලික ගැටුමක්. එක පැත්තකින් තියෙනවා රටක ස්වෛරී දේශපාලන තීරණ, අනිත් පැත්තෙන් තියෙනවා ජාත්‍යන්තර ක්‍රීඩාව පදනම් වෙලා තියෙන හැමෝම එකතු කරන මූලධර්ම. මේ සිදුවීමෙන් පෙන්වන්නේ අන්නේ දෙක අතර ඇති වෙලා තියෙන ගැටුම. අවසාන වශයෙන් මේ හැම දෙයකින්ම එක ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ක්‍රීඩාවයි දේශපාලනයයි ඇත්තටම වෙන් කරන්න පුළුවන් දේවල් දෙකක්ද? එහෙම නැත්නම් මේ දෙක හැමදාම එකට බැඳිලා පවතිනවද? මේ සිදුවීම ඒ ගැන ආයිමත් වතාවක් ගැඹුරින් හිතන්න අපිට බල